හොඳට හුස්ම ගන්න පිට කරන්න. හොඳට ගැඹුරින් හුස්ම ගැනීම පිට කිරීම කරන්න. මාංශ පේශියට හොඳට දැනෙනව නේද? එතකොට ඒවා උකුලට සංදි ඒවා අස්ථි විරෝධී කරන්න ඕනේ. නැත්නම් ඕවා තමයි අපිට බලපාන්නේ පසුකාලීන. හොඳයි. වාර 6 අවසానයි නම් නැවත ඔබ පාදක දිගු කරා, පාදක ලං කරා. අධික කලව දෙපස. හුස්ම ගන්න ගමන් දකුණු පාදයේ උසවන්නේ ඉහළට. අනේ දකුණු පාදයේ දකුණු අත පැත්තෙන් තමයි කරකවන්නේ. එකයි. දකුණු අත පැත්තෙන් යනවා මේ පැත්තට. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. නවයයි. දහයයි. එකයි. දෙකයි. තුනයි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. නවයයි. දහයයි. ලිහිල් කරා. හොඳට බලන්න ඔබේ සිතේ අවධානය යොමු කළේ දකුණු පාදයට කරපු සාධාරණ වෙනුවෙන් ඒක ඒ සැහැල්ලුවත්